රුමේනියාවේ දැනටමත් රැකියාවක් කරන ඔයාට ඒ රැකියාවෙන් ලැබෙන මුදල ජීවත් වෙන්න මදි කියලා හිතෙනවද? එහෙමත් නැත්නම් දැනට ඔයා කරන රස්සාවේ තියෙන කටුකත්වය දරා ගන්න බැරුව ලොකු මානසික පීඩනකින් දොයා ඉන්නේ. රුමේනියාවේ එකම රස්සාවක හිර වෙලා ඉන්නේ නැතුව නීත්‍යානුකූලව ඔයාගේ ජොබ් එක මාරු කරලා පඩිය වැඩි කරගන්න පුළුවන් ක්‍රම ඕන තරම් මේ රුමේනියාවේ තියෙනවා. හැබැයි ඒ රස්සාවල් ඔයා හොයාගන්නේ කොහොමද? කාටවත්ම සල්ලි දෙන්නේ නැතුව තනියම ජොබ් එකක් හොයාගන්න ඔයා කරන්න ඕනේ මොන වගේ දේවල්ද? රුමේනියාවේ දැනටමත් ඉන්න ඔයාට මෙහි තියෙන හොඳ රස්සාවල් ගැන කවුරුවත් ඇත්ත නොකියද්දි මම අද ඔයාට මේ වීඩියෝ එකෙන් කියන්න හදන්නේ රුමේනියාවේ ඉන්න ගමන්ම හොඳ ජොබ් එකක් ඔයාට හොයාගන්න තියෙන සාර්ථකම සහ ලේසිම ක්‍රම 7ක් ගැන. මේ වීඩියෝ එක ඔයා අන්තිම වෙනකම්ම බලන්න. මොකද මේක ඔයාගේ රුමේනියානු ජීවිතේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් වෙන්නත් පුළුවන්. අයිබෝවන් රුමේනියාවට එන්න සහ දැන්ටමත් රුමේනියාවේ ඉන්න ඔයාලා හැමෝම අදත් මගේ මේ වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එක කරන්නේ විශේෂයෙන්ම දැනටමත් රුමේනියාවට ඇවිල්ලා වැඩ කරන ඔයාලා වෙනුවෙන්. මම කලින් වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ රුමේනියාවේ දැනට තියෙන හොඳම අන්ස්කිල් ජොබ් 10ක් ගැනයි. ඒ වීඩියෝ එකේ ගොඩක් අය කමෙන්ට් කරලා මගෙන් අහලා තිබ්බා කොහොමද ජොබ් එකක් රුමේනියාවේදී හොයාගන්නේ කියලා. අන්න ඒ අයට තමයි විශේෂයෙන්ම මම අද මේ වීඩියෝ එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අද මම මේ වීඩියෝ එකෙන් රුමේනියාවේ ඇතුලේ ඉන්න ඔයාට රස්සාවක් මාරු කරගන්න තියෙන ක්‍රම 7ක් සහ ජොබ්ස් හොයාගන්න උදව් වෙන වෙබ්සයිට් 5ක් ගැන කියලා දෙනවා. වීඩියෝ එකේ ප්‍රධාන කරුණු වලට යන්න කලින් වැදගත් දෙයක් ඔයාට මතක් කරන්න ඕනේ. මම මේ වීඩියෝ එකට තොරතුරු ගත්ත සියලුම මූලාශ්‍ර පල්ලෙහා වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා. වැඩිදුර තොරතුරු දැනගන්න කැමති කෙනෙක්ට එතනට ගිහින් ඒ තොරතුරු ටික බලන්න පුළුවන්. රුමේනියාවේදී ජොබ් එකක් මාරු කරනවා කියන්නේ ඇත්තටම ටිකක් විතර අමාරු වැඩක්. නමුත් කරන්න ඕන දේවල් ටික ඔයා හරියට දන්නවා නම් මේක ඉතාමත් ලේසියෙන්ම ඔයාට කරගන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්කිප් නොකර බලන්න. පළමු ක්‍රමය රුමේනියානු රැකියා වෙබ් අඩවි. මේක තමයි දැන්ට රුමේනියාවේ ඉන්න කෙනෙක්ට තියෙන ලේසිම සහ පහසුම ක්‍රමය. රුමේනියාවේ තියෙන ප්‍රධාන ජොබ් සයිට්ස් වලට ගිහින් ඔයාටම කෙලින්ම ජොබ් එකක් සිලෙක්ට් කරලා ඒකට ඇප්ලයි කරන්න පුළුවන්. මෙතනදී ඔයාට කරන්න තියෙන පළවෙනි දේ තමයි යුරෝපාස් ක්‍රමයට CV එක හදාගන්න එක. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ සයිට්ස් වල තියෙන ඔයා කැමති ජොබ්ස් වලට මේ CV එක යොදාගෙන ඇප්ලයි කරන්න. යුරෝපයේ ඕනෑම රටක පිළිගන්නා මට්ටමේ යුරෝපාස් CV එකක් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක භාවිතා කරලා විනාඩි කිහිපයකින් නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා මම මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයා දැනටමත් දන්නේ නැත්නම් කොහොමද මේ යුරෝපාස් ක්‍රමයට CV එකක් හදාගන්නේ කියලා මෙන්න මෙතන උඩින් වැටෙන ලින්ක් එක ක්ලික් කරලා ඔයාට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ වීඩියෝ එක දාලා තියෙනවා. ඔයාට එතනට ගිහිල්ලා මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමයේ තියෙන විශේෂත්වය තමයි මෙතනදී ඔයාට කීයක්වත් වියදම් වෙන්නේ නැති එක. මේ ක්‍රමයේදී ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ළඟ තියෙන ස්මාර්ට් ෆෝන් එකයි මේ යුරෝපාස් ක්‍රමයට හදාගන්න CV එකයි පාවිච්චි කරලා මේ සයිට්ස් වල තියෙන ජොබ්ස් වලට ඇප්ලයි කරන එක. මේ ක්‍රමයේ තියෙන වාසි ගැන අපි කතා කරොත් කිසිම අතරමැදියෙක් නැතුව කෙලින්ම රුමේනියානු කම්පැනි එකත් එක්ක ඔයාට කතා කරලා කෙලින්ම ජොබ් එක ගන්න පුළුවන්. මේ ක්‍රමය ඔයාට ගොඩක්ම වාසිදායකයි වගේම විශ්වාස කරන්න පුළුවන් ක්‍රමයක්. ඒ වගේම එකම වෙලාවේ ජොබ් 100කට උනත් ඇප්ලයි කරලා ඔයාට කැමති ජොබ් එක තෝර ගැනීමට ඔයාට නිදහස තියෙනවා. මේ ක්‍රමේ තියෙන අවාසි ගැන අපි කතා කරොත් ගොඩක් සයිට්ස් තියෙන්නේ රුමේනියානු භාෂාවෙන් නිසා ඔයාට මේ සයිට් ට්‍රාන්ස්ලේට් කරන්න Google Translate එක පාවිච්චි කරන්න වෙනවා. සමහරක් වෙලාවෙදී මේ ට්‍රාන්ස්ලේට් එක හරියට වැඩ කරන්නේ නැති නිසා එතනදී ඔයාට යම්කිසි අපහසුතාවයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම සමහරක් වෙලාවට ඔයා ඇප්ලයි කරාට පස්සේ කම්පැනි එකෙන් ඔයාට රිප්ලයි එකක් එන්න සති කිහිපයක් ගත වෙන්නත් ඉඩ තියෙනවා. මේ ක්‍රමය ඔයා පාවිච්චි කරනවා නම් එක ජොබ් එකකට දෙකකට දාලා නවත්තන්නේ නැතුව අඩුම තරමේ ජොබ් 50කට 100කටවත් ඇප්ලයි කරන්න හොඳින් මතක තියාගන්න ඕනේ. මොකද ඔයා ඇප්ලයි කරන තරමට තමයි ඔයාට ජොබ් එකක් සෙට් වෙන ප්‍රවණතාවය වැඩි වෙන්නේ. දැන් අපි බලමු ඔයාට රුමේනියාවේ ජොබ් එකක් හොයාගන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම සයිට් 5 මොනවද කියලා. ejobs.ro රුමේනියාවේ තියෙන ලොකුම ජොබ් සයිට් එකක් තමයි මේක. මෙතන අන්ස්කිල් කියන කැටගරි එකේ ක්ලීනර් ගේ ඉඳන් වෙයාහවුස් දක්වා ඕන තරම් රස්සා තියෙනවා.
ඔයාගේ ප්‍රොෆයිල් එකක් මේ සයිට් එකේ හදලා ඔයා වෙන ජොබ් කැටගරිස් ටික සිලෙක්ට් කරොත් ඒ කැටගරිස් වලට අදාළ ජොබ් එකක් සයිට් එකට දාපු ගමන්ම ඔයාගේ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එනවා. මේ ක්‍රමය නිසා අලුතින් සයිට් එකේ පබ්ලිෂ් කරන ජොබ්ස් වලට ඔයාට ඉක්මනින්ම ඇප්ලයි කරන්න පුළුවන්. bestjob.eu Best Job කියන්නේත් රුමේනියාවේ ඉතාමත්ම විශ්වාසවන්ත සහ ප්‍රොෆෙෂනල් මට්ටමේ ජොබ් පෝටල් එකක්. මේ සයිට් එකේ තියෙන ලොකුම වාසිය තමයි බොහෝ රස්සාවල් වලට අදාළව ලැබෙන වැටුප් මට්ටම එහෙමත් නැත්නම් සැලරි රේන්ජ් එක ඔවුන් ඉතාම පැහැදිලිවම පළ කරලා තියෙන එක. ඒ වගේම මෙහි තියෙන AI ටෙක්නොලොජි එක හරහා ඔයාගේ CV එකේ තියෙන සුදුසුකම් වලට ගැළපෙනම ජොබ් එක මොකක්ද කියලා මේ සයිට් එකෙන්ම ඔයාට රෙකමන්ඩ් කරනවා. ඒ නිසා ඔයාට රස්සා තෝරගැනීමේදී කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතාමත් ලේසියෙන් පහසුවෙන් ඔයාට කැමති රස්සාවක් තෝරගන්න පුළුවන්. olex.ro මේක හරියට ලංකාවේ ikman.lk සයිට් එක වගේ. ලංකාවේ ikman.lk එකේ අපි භාණ්ඩ විකුණනවා වගේම රස්සා හොයාගන්නත් පාවිච්චි කරනවා. ඉතින් මේ රුමේනියාවේ තියෙන Olex සයිට් එකෙත් ලුක්‍රෙදි මුංක එහෙමත් නැත්තම් ජොබ්ස් කියලා වෙනම විශාල කැටගරි එකක් තියෙනවා. විශේෂයෙන්ම ඩෙලිවරි රයිඩර්, කන්ස්ට්‍රක්ෂන්, හොටෙල්, රෙස්ටුරන්ට් සහ කුඩා කර්මාන්ත ශාලාවල රස්සා වැඩිපුරම පබ්ලිෂ් වෙන්නේ මේ Olex සයිට් එකේ. මෙතනදී ඔයාලට කෙලින්ම එම්ප්ලොයර් එහෙම නැත්නම් කම්පැනි එකටම කෝල් එකක් දීලා හෝ මැසේජ් එකක් දාලා විස්තරයක් දැනගන්න පුළුවන් වීම මේ සයිට් එකේ තියෙන ලොකු පහසුවක්. LinkedIn ඔයා යම්කිසි ශ්‍රේෂ්ඨයක පළපුරුද්දක් තියෙන කෙනෙක් නම් උදාහරණයක් විදියට මොටර් මැකෑනික්, IT, HOCHEF වගේ රුමේනියාවේ තියෙන විශාල ජාත්‍යන්තර සමාගම් සහ ලොකු ෆැක්ටරිස් වල රැකියාවකට ඇප්ලයි කිරීමට මේ LinkedIn තමයි හොඳම ප්ලැට්ෆෝම් එක වෙන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයාට අදාළ ආයතනයේ HR මැනේජර් කෙනෙක්ව සොයාගෙන ඔහුට කෙලින්ම ප්‍රොෆෙෂනල් මැසේජ් එකක් මගින් ඔයාගේ තොරතුරු ඉදිරිපත් කිරීමට ඔයාට හැකිවීම. මේ ක්‍රමය නිසා ඔයාට ඔවුන් සමග කෙලින්ම සම්බන්ධ වීමට අවස්ථාව හම්බෙනවා. ඔයා ලංකාවේ කරපු ප්‍රොෆෙෂනල් ජොබ් එකම මෙහිදී හොයාගන්න නම් මේ සයිට් එක ඔයාට ලොකු වාසියක් වෙන්න පුළුවන්. public24.ro මේකත් Olex වගේම එහෙම නැත්නම් ලංකාවේ ikman.lk වගේම සාමාන්‍ය දැන්වීම් පළ කරන ඉතාමත් ජනප්‍රිය වෙබ් අඩවියක්. මේ වෙබ්සයිට් එකේ රුමේනියානු භාෂාවෙන් පළ කරලා තියෙන සාමාන්‍ය අන්ස්කිල් රැකියා දහස් ගණනක් දිනපතා අප්ඩේට් වෙනවා. බොහෝ කුඩා ව්‍යාපාරිකයන් සහ පෞද්ගලික සේවා යෝජකයන් උදාහරණයක් විදිහට ගත්තොත් කොෆි ෂොප්, පේස්ට්‍රි ෂොප්, ෆාස්ට් ෆුඩ්ස් කම්පැනිස් ඉතා ඉක්මනින් සේවකයන් බඳවා ගැනීමට පාවිච්චි කරන්නේ මේ සයිට් එකයි. ඉතින් ඔයාට පුළුවන් මේ වෙබ් අඩවිය නිතර චෙක් කරලා බලලා ඔයාට ගැලපෙන ජොබ්ස් වලට ඇප්ලයි කරන්න. ඉතින් මම මේ ඔයාලට කියලා දුන්නේ රුමේනියාවේ ප්‍රසිද්ධ වෙබ්සයිට්ස් හරහා ජොබ් වලට ඇප්ලයි කරන විදියයි. හොඳින් මතක තියාගන්න මේ වෙබ්සයිට්ස් වලත් ඕන තරම් ස්කෑමර්ස්ලා ඉන්න පුළුවන්. ඉතින් මේ වගේ ස්කෑමර්ස්ලා කරන්නේ බොරු ජොබ් වේකන්සිස් දාලා ඔයාගෙන් මුදල් වංචා කරන්න උත්සාහ කරන එක. ඒ නිසා ඔයාව ජොබ් එකට ගන්න කැමති කියලා රිප්ලයි එකක් ආපු පළියට එයාලට සල්ලි නම් දෙන්න හදන්න එපා. දෙවැනි ක්‍රමය රුමේනියාවේ පෞද්ගලික රැකියා නියෝජිත ආයතන. ඔයා දැන්ටමත් රුමේනියාවේ ඉන්න කෙනෙක් නම් ඔයාට රස්සාව මාරු කරන්න දෙන තවත් සාර්ථකම ක්‍රමයක් තමයි රුමේනියාවේ ඇතුලේ ක්‍රියාත්මක වෙන පෞද්ගලික රැකියා නියෝජිත ආයතනය එහෙම නැත්නම් රික්‍රූට්මන්ට් ඒජන්සිස් හරහා ජොබ් එකකට ඇප්ලයි කරන එක. රුමේනියාවේ තියෙන ලොකු සමාගම් සහ ෆැක්ටරිස් ගොඩක් වෙලාවට සේවකයන් බඳවා ගන්නේ මෙන්න මේ වගේ රික්‍රූට්මන්ට් ඒජන්සිස් හරහායි. මෙතනදි සිද්ධ වෙන්නේ අදාළ ඒජන්සියක විසින් ඔයාගේ සුදුසුකම් පරීක්ෂා කරලා ඔවුන් සතුව පවතින ජොබ් වේකන්සිස් සඳහා ඔයාව යොමු කිරීමයි. විශේෂයෙන්ම ඇඩකෝ, මෑන්පවර් ගෲප් සහ GI ගෲප් වගේ ලෝක ප්‍රකට රික්‍රූට්මන්ට් ඒජන්සිස් රුමේනියාව පුරාම විසිරීලා තියෙනවා. මම මේ වීඩියෝ එකේ කතා කරන ප්‍රධාන පෙළේ රික්‍රූට්මන්ට් කම්පැනිස් වල නිල වෙබ් අඩවි ඔක්කොම මම මගේ මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. අවශ්‍ය කෙනෙක්ට එතනට ගිහිලා වැඩිදුර තොරතුරු පරීක්ෂා කරන්න පුළුවන්. මෙතනදී ඔයා සැලකිය යුතු ඉතාමත් වැදගත් කරුණක් තියෙනවා. රුමේනියාවේ තියෙන කම්කරු නීතියට අනුව රැකියාවක් ඔයාට ලබා දීම සඳහා කිසිදු පෞද්ගලික ඒජන්සියකට සේවකයාගෙන් ඒ කියන්නේ ඔයාගෙන් මුදල් අවකිරීමට කිසිදු අවසරයක් නැහැ.
මෙවැනි ආයතනවලට සේවා ගාස්තු ගෙවනු ලබන්නේ අදාළ ජොබ් වේකන්සිස් මේ රික්‍රූට්මන්ට් ආයතනවලට ලබා දෙන කම්පැනිය විසිනුයි. ඒ කියන්නේ ඔයාව හය කරන කම්පැනිය විසිනුයි. ඒ නිසා මෙවැනි ආයතනයක් කරහා ජොබ් එකක් හොයා ගැනීමේදී කිසිදු මුදලක් ඔයාට වැය වෙන්නේ නැහැ. මේ ක්‍රමේ තියෙන වාසි ගැන අපි කතා කරොත් නීත්‍යානුකූලව ඉතාමත් නිවැරදිව සහ ලියකියවිලි සහිතව රැකියාවක් මාරු කර ගැනීමට මේ වගේ ඒජන්සි එකක සහාය ලබා ගැනීම ඉතාමත් වැදගත්. ඒ වගේම ඔයා එක් ආයතනයක වැඩ අවසන් වුණොත් ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් එක අවසන් කරොත් මේ ඒජන්සි එක හරහාම තවත් ආයතනයකට වෙනත් රැකියාවකට යොමු වීමට අවස්ථාව ලැබෙන එකත් මේ ක්‍රමේ තියෙන ප්‍රධාන වාසියක්. දැන් අපි මේ ක්‍රමේ තියෙන අවාසි ගැන කතා කරමු. බොහෝ වෙලාවට මෙවැනි ඒජන්සි හරහා වැඩ කරනකොට ඔයාගේ සැලරි එකෙන් යම්කිසි ප්‍රමාණයක් මෙම ඒජන්සි වල සේවා ගාස්තු විදියට සේවා ආයෝජකයා විසින් ලබා දෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඔයාව රික්‍රූට් කරන කම්පැනිකෙන් ඔයාට ගෙවන පඩිය උදාහරණයක් විදියට ලේ 5000ක් නම් ඔයාගේ අතට ලේ 4000ක් වගේ ප්‍රමාණයක් ලැබීමට තියෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි. මොකද සමහර කම්පැනිස් මේ විදියට තමයි රික්‍රූට්මන්ට් ඒජන්සිස් වලට ගෙවන්න තියෙන කමිෂන් එක ලබා දෙන්නේ. ඒ වගේම සමහර මෑන් පවර් කම්පැනිස් වලින් ලබා දෙන රෙකමෙන්ඩේෂන් පහසුකම් ගැන ඔයාට යම් මට්ටමක පීඩනයක් දැනෙන්න ඉඩ තියෙනවා. මොකද ඒ දේවල් හරියට නැති වෙන්න පුළුවන්. තුන්වෙනි ක්‍රමය යහළුවන් සහ හඳුනන අයෙකු මාර්ගයෙන් රැකියාවකට සම්බන්ධ වීම. රුමේනියාවේ ඇතුලේ සිටින කෙනෙක්ට රැකියාවක් මාරු කිරීමට පවතින සාර්ථකම තවත් එක් ක්‍රමයක් තමයි මේ ක්‍රමය. මෙතනදී සිද්ධ වෙන්නේ ඔයා දැන්ටමත් අඳුනන රුමේනියාවේ රැකියාවක නිරත වී සිටින යහළුවෙක් හෝ හිතවතෙකුගේ මාර්ගයෙන් ඔහු වැඩ කරන ආයතනයට හෝ ඔහු දන්නා වෙනත් ආයතනයකට සම්බන්ධ වීමයි. රුමේනියාවේ පවතින බොහෝ අන්ස්කිල් ජොබ් සඳහා සේවකයන් බඳවා ගැනීමේදී මෙම ක්‍රමය භාවිතා කරනවා. උදාහරණයක් විදිහට ෆාස්ට් ෆුඩ් කම්පැනිස්, ෆැක්ටරිස් සහ කන්ස්ට්‍රක්ෂන් සයිට්ස් වල මේ ක්‍රමය බහුලව භාවිතා වෙනවා. මේ ක්‍රමේ පවතින වැදගත්ම දේ තමයි තමන් සමග දැන්ටමත් වැඩ කරන සේවකයෙකුගේ නිර්දේශය මත තවත් අයෙකු බඳවා ගැනීමට සේවා යෝජකයා එහෙම නැත්නම් එයා ඔයාගේ යාළුවා වැඩ කරන කම්පැනියේ බොස් දක්වන කැමැත්ත. මේ ක්‍රමේදී ඔයාට කිසිදු අතරමැදියෙකුට හෝ ඒජන්සියකට මුදල් ගෙවීමක් සිදු කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ක්‍රමේ තියෙන වාසි ගැන අපි කතා කරොත් අදාළ රැකියාවේ ස්වභාවය, සැබෑ වැටුප සහ ලැබෙන පහසුකම් පිළිබඳව ඉතාමත් නිවැරදි තොරතුරු ඔයාගේ යාළුවගෙන් ඔයාට කලින්ම දැනගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම සේවා යෝජකයා සමග පවතින විශ්වාසය මත රැකියාව ඔයාට ලැබෙන්න තියෙන සම්භාවිතාවය ඉතාමත් ඉහළයි. බොහෝ විට නවතැන් පහසුකම් සහ සේවා ස්ථානයේ පරිසරය ගැන ඔයාට කලින්ම අවබෝධයක් ලබාගත හැකිවීම මෙහි තියෙන විශාලම වාසියයි. අපි දැන් මේ ක්‍රමේ තියෙන අවාසි ගැන අවධානය යොමු කරොත් ඔයාගේ යාළුවගේ රෙකමෙන්ඩේෂන් එක මත ජොබ් එකට ගියාට පස්සේ ඔයාට එතන තියෙන වැඩ කටයුතු හරියට සිද්ධ කරන්න බැරි වුණොත් ඒක නිසා ඔයාගේ යාළුවගේ වෘත්තිමය ජීවිතයට මේක බලපෑමක් වෙන්න ඉඩ තියෙනවා. මොකද කම්පැනිය ඔයාව රික්‍රූට් කරේ ඔයාගේ යාළුවගේ රෙකමෙන්ඩේෂන් එක මත නිසා. මේ හේතුව නිසා ඔයාගේ යාළුවත් එක්ක තියෙන හිතවත්කමත් නැතිවීමට ඉඩකඩ තියෙනවා. මෙතනදී ඔයා විශේෂයෙන්ම අවධානය යොමු කර යුතු තවත් වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි සමහර අවස්ථාවලදී ඔයාගේම හිතවතුන් හෝ යාළුවන් මේ වගේ ජොබ් එකක් ඔයාට හොයලා දෙන හින්දා මුදල් ඉල්ලා සිටීමට ඉඩකඩ තියෙනවා. මේ වගේ මුදල් ගනුදෙනු නිසා ඔයාගේ යාළුකම් පවා නැති වෙන්න පුළුවන්. ඒ නිසා යාළුවෙකු හෝ හිතවතෙකු මාර්ගයෙන් රැකියාවක් හොයනකොට ඒ පිළිබඳව ඉතාමත් කල්පනාකාරීව සහ දෙන්න අතර හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකකින් කටයුතු කිරීම ඉතාමත් වැදගත්. හතරවෙනි ක්‍රමය Google Map එක හරහා රැකියාවක් සොයා ගැනීම. රුමේනියාවේ සිටින බොහෝ දෙනෙක් උත්සාහ නොකරන නමුත් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි සුවිශේෂී ක්‍රමයක් තමයි මේ Google Map එක හරහා රැකියාවක් සොයා ගැනීම. මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ ඔයා කරන රැකියාවට අදාළ ශ්‍රේෂ්ඨයේ උදාහරණයක් විදියට රෙස්ටුරන්ට්, කන්ස්ට්‍රක්ෂන් සයිට්, කොෆි ෂොප් හෝ බාබර් ෂොප්ස් වැනි කුඩා සහ මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර Google Map එක භාවිතා කරලා සොයා ගැනීම. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ ආයතනවල දුරකථන අංකය හරි එහෙම නැත්නම් WhatsApp අංකයට හරි ඔයාගේ CV එක කෙලින්ම මෙයාලට send කරලා මෙයාලගෙන් ඔයාට අහන්න පුළුවන් job vacancies මොන හරි තියෙනවද කියලා. මේ ක්‍රමයේ තියෙන වාසි ගැන අපි කතා කරොත් බොහෝ කුඩා ආයතන ඔවුන්ගේ රැකියා බෑත්තු එහෙම නැත්නම් job vacancies job portals වල පළ කරන්නේ නැහැ.
මේ ක්‍රමේදී මෙයාලා ගොඩක්ම භාවිතා කරන්නේ යහළුවෙක්ගේ රෙකමෙන්ඩේෂන් එක මත එහෙම නැත්නම් මේ වගේ තැනක වැඩ කරන කෙනෙක්ගේ රෙකමෙන්ඩේෂන් එක මත බඳවා ගැනීම සහ රිජුව කරන රික්වෙස්ට් මත බඳවා ගැනීමයි. ඉතින් මේ ක්‍රමය හරහා ඔයා කෙලින්ම ජොබ් එකකට ඇප්ලයි කරන හින්දා කිසිදු තරගයකින් තොරව ඔයාට රැකියාවක් ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා. එමෙන්ම සේවා යෝජකයා එහෙම නැත්නම් බොස් සමග කෙලින්ම කතා කිරීමට ලැබෙන නිසා අතරමැදියකින් සිදුවෙන ප්‍රමාදයන් සහ මුදල් ගනුදෙනු මෙතනදී සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි මේ ක්‍රමයේ තියෙන අවාසි පිළිබඳව අවධානය යොමු කරොත් මේ ක්‍රමයේදී ඔයාගේ CV එක යොමු කරන හැම ආයතනයකින්ම ඔයාට ඉක්මනින් රිප්ලයි එකක් එන්න නැති වෙන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමය භාවිතා කරනවා නම් බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න ඔයාට සිද්ධ වෙනවා. ඒ වගේම මේ වගේ කුඩා ආයතනවල වීසා සහ වර්ක් පර්මිට් වලට අදාළ ලියකියවිලි සකස් කිරීමේදී යම් ප්‍රමාදයන් සිදුවීමටද ඉඩකඩ පවතිනවා. මෙහිදී ඔයා විශේෂයෙන්ම අවධානය යොමු කර යුතු තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා WhatsApp පණිවිඩයක් හෝ ඇමතුමක් ලබා දෙන විට ඉතාමත් ප්‍රොෆෙෂනල් මට්ටමින් ඒ සිද්ධ කිරීමට ඔයා වග බලා ගන්න ඕනේ. එක දිගට මැසේජ් යවමින් මේගොල්ලන්ට කරදරයක් වෙන්න නම් යන්න එපා. ඉතාමත් විනයගරුකව ඔයාගේ අවශ්‍යතාවය සඳහන් කරලා CV එක මෙයාලට සෙන්ඩ් කිරීමට වග බලා ගන්න. 5 වෙනි ක්‍රමය Facebook group හරහා රැකියාවක් සොයා ගැනීම. රුමේනියාවේ රැකියාව වෙළඳපොළ ඇතුලේ Facebook group කියන්නේ ඉතාමත් සක්‍රීය සහ ප්‍රායෝගික ප්ලැට්ෆෝම් එකක්. මෙතනදි සිද්ධ වෙන්නේ රුමේනියානු සේවා යෝජකයන් සහ රෙක්රූටර්ස්ලා ඒගොල්ලන්ගේ හදිස්සි රැකියාව බාරතු ඉක්මනින්ම මෙන්න මේ group වල පළ කිරීමයි. විශේෂයෙන්ම ජොබරි ඉන් රුමේනියා, ලොක්රිදි මුන්ක බුකරෙස්ට් සහ ජොබ්රිදි කොන්ස්ටන්තා වැනි ගෲප් වල දිනපතා අලුත් අවස්ථාවන් පළ කරනවා. සාමාන්‍යයෙන් ඩෙලිවරි, ක්ලීනින්, වෙයාහවුස් සහ කන්ස්ට්‍රක්ෂන් වගේ ක්ෂේත්‍රවල ජොබ්ස් මේ හරහා ගොඩක්ම ඔයාට හොයාගන්න පුළුවන්. මේ ක්‍රමයේදී පවතින වැදගත්ම දේ තමයි ඕනෑම ඇබෑර්තුවකට ඉතාමත් ඉක්මනින්ම කමෙන්ට් එකකින් හෝ Facebook Messenger හරහා කෙලින්ම රිප්ලයි කරන්න ඔයාට හැකියාව හම්බෙනවා. මෙතනදී ඔයාට කිසිදු අතරමැදිගේ සහාය නැතුව කෙලින්ම අදාළ පුද්ගලයා සමග සම්බන්ධ වෙන්න අවස්ථාව හම්බෙනවා. මේ ක්‍රමයේ තියෙන වාසි ගැන අපි කතා කරොත් රැකියා ඇබෑර්තුවක් පළ වූ සැනින් ඒ පිළිබඳ දැනුවත් වීමට සහ ඉතාමත් වේගයෙන් ඒ සඳහා ඇප්ලයි කිරීමට ඇති හැකියාව ප්‍රධාන වාසියක් කොට සලකන්න පුළුවන්. එමෙන්ම එම ගෲප් එකේම සිටින වෙනත් අයගෙන් අදාළ ආයතනයේ තත්ත්වය පිළිබඳ විධිමත් ලෙස තොරතුරු විමසා දැනගන්නත් මෙහිදී ඔයාට අවස්ථාව හම්බෙනවා. දැන් අපි මේ ක්‍රමයේ තියෙන අවාසි පිළිබඳව අවධානය යොමු කරොත් සෝෂල් මීඩියා හරහා රැකියාව සොයන විට වංචනික දැන්වීම් එහෙම නැත්නම් ස්කෑම්ස් බහුලව දකින්න ලැබීම මෙහි තියෙන ලොකුම අවාසියක් විදිහට සලකන්න පුළුවන්. බොහෝ වෙලාවට නමක් ගමක් නැති ෆේක් account හරහා පළ කරන දැන්වීම් වලට රැවටීමට ඇති ඉඩකඩ ඉතාමත් වැඩි. ඒ වගේම එකම ඇබෑර්තුවකට විශාල පිරිසක් එකවර ඇප්ලයි කරන නිසා මෙහි යම් තරගකාරීත්වයක්ද නැතුවම නොවේ. මෙහිදී විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි කිසිම වෙලාවකදී Facebook හරහා හම්බෙන පුද්ගලයන්ට රැකියාවක් ලබා දීම වෙනුවෙන් මුදල් ගෙවීමෙන් වැළකී සිටින එක. ඕනෑම දැන්වීමක නීත්‍යානුකූලභාවය සහ අදාළ ආයතන පිළිබඳව සොයා බැලීමෙන් පසුව පමණක් ඔයාගේ පෞද්ගලික තොරතුරු සහ CV එක ඔවුන් වෙත යොමු කිරීමට ඔයා වග බලා ගන්න ඕනේ. 6 වෙනි ක්‍රමය ප්‍රධාන සමාගම් වල නිල වෙබ් අඩවි හරහා රැකියාවක් සොයා ගැනීම. රුමේනියාවේ තියෙන විශාල ජාත්‍යන්තර සමාගම් සහ දැවැන්ත කර්මාන්ත ශාලාවල රැකියාවකට සම්බන්ධ වෙන්න තියෙන වඩාත්ම විශ්වාසවන්ත ක්‍රමය තමයි මේ කම්පැනිවල ජොබ්ස් පළ කරන පේජස් හරහා ඇප්ලයි කිරීම. රුමේනියාවේ තියෙන කවුෆ්ලෑන්ඩ්, කාෆෝ, ලිඩල්, පෙනී හෝ ප්‍රොෆි වැනි සුපිරි වෙළඳසැල් ජාලා වගේම කොන්ටිනෙන්ටල්, ඩිලොංගි වැනි විශාල කර්මාන්ත ශාලා ඔවුන්ගේ ඇබෑර්තු ප්‍රසිද්ධ ජොබ් සයිට්ස් වල පළ කිරීමට පෙර ඔවුන්ගේම නිල වෙබ් අඩවිවල පළ කරනවා. මෙතනදී සිද්ධ වෙන්නේ ඔයාට අදාළ සමාගමේ වෙබ් අඩවියට පිවිසිලා එහි ඇති කැරියර් කොටස හරහා ඔයාගේ CV එක කෙලින්ම මේ සමාගමේ HR ඩිපාර්ට්මන්ට් එක වෙත යොමු කිරීමයි. මේ ක්‍රමයේ තියෙන වාසිය ගැන අපි කතා කරොත් මේ ක්‍රමයේ තියෙන ප්‍රධානතම වාසිය තමයි ඔයා කෙලින්ම අදාළ සමාගමයට ඇප්ලයි කරන නිසා අතරමැදියන්ගෙන් හෝ ඒජන්සි වලින් සිදුවන බලපෑම් සහ ප්‍රමාදයන් අවම වීමයි. ඒ වගේම මෙවැනි විශාල සමාගමක
ඍජු සේවකයෙකු ලෙස සම්බන්ධ වීමට ලැබීම නිසා ඔයාට හිමි විය යුතු රක්ෂණ පහසුකම්, නිවාඩු සහ අනෙකුත් සියලුම වරප්‍රසාද ඉතාමත් නිවැරදිව සහ නීත්‍යානුකූලව ලබා ගැනීමට ඔයාට අවස්ථාව ලැබෙනවා. මෙය ඔයාගේ වෘත්තීය අනාගතයට ඉතාමත් හොඳ පදනමක් වෙනවා. දැන් අපි මේ ක්‍රමයේ තියෙන අවාසි පිළිබඳව අවධානය යොමු කළොත් මේ ක්‍රමේදී ඔයාගේ CV එක ඉතාමත් ප්‍රොෆෙෂනල් මට්ටමක තිබිය යුතු අතර ඔවුන්ගේ තේරීම් ක්‍රියාවලිය තරමක් දීර්ඝ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම සම්මුඛ පරීක්ෂණ එහෙම නැත්නම් ඉන්ටර්ව්ස් වලදී රුමේනියානු හෝ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව යම්කිසි මට්ටමක දැනුමක් පරීක්ෂා කරන නිසා භාෂා හැසිරවීම අපහසුතා ඇති අයට මෙම ක්‍රමය තරමක් අභියෝගාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම අයදුම්පත් විශාල ප්‍රමාණයක් ලැබෙන නිසා ඔයාට ප්‍රතිචාරයක් ලැබීමට සති කිහිපයක් පවා ගතවීමට ඉඩකඩ පවතිනවා. මෙහිදී ඔයා විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු තවත් විශේෂ කරුණක් තියෙනවා. ඒ තමයි ඔයා කැමතිම සමාගම් කිහිපයක් තෝරගෙන ඔවුන්ගේ කැරියර් පේජස් වල තියෙන ජොබ් ඇලර්ට් පහසුකම ක්‍රියාත්මක කර තිබීම. එතකොට මේ සමාගම් වල නව රැකියා ඇබෑර්තුවක් ඒගොල්ලෝ ප්‍රසිද්ධ කරපු සැනින්ම ඔයාගේ ඊමේල් එකට එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකට මේ පහසුකම් මගින් නොටිෆිකේෂන් එකක් එනවා. ඒක නිසා ඔයාට මේ ජොබ් එකට ඉක්මනින්ම ඇප්ලයි කිරීමට අවස්ථාව හම්බෙනවා. මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ රුමේනියාවේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක කැරියර් පේජස් වල ලින්ක්ස් පබ්ලිෂ් කරලා තියෙනවා. ඔයාට පුළුවන් ඒ ලින්ක්ස් වලට ගිහින් අදම ඇප්ලයි කරන්න පටන් ගන්න. 7 වෙනි ක්‍රමය. රුමේනියානු රජයේ රැකියා නියෝජිත ආයතනයක් කරහා රැකියාවක් සොයා ගැනීම. රුමේනියානු රජය මගින් පවත්වාගෙන යනු ලබන ANOFM එහෙමත් නැතිනම් ජාතික රැකියා නියෝජිත ආයතනය හරහා රැකියාවක් සෙවීම කියන්නේ දැන්ට රුමේනියාවේ වැඩ කරන ඔයාට තියෙන තවත් එක් සුරක්ෂිතම ක්‍රමයක්. රුමේනියාවේ සිටින ඕනෑම විදේශිකයෙකුට මොවුන්ගේ සේවාවන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම රුමේනියාවේ සෑම සිටි එකකම මෙයාලගේ බ්‍රාන්චස් තියෙනවා. මෙහිදී සිදුවන්නේ රුමේනියාවේ ලියාපදිංචි ආයතනවල පවතින සියලුම ජොබ්ස් වේකන්සිස් මෙයාලගේ මේ රජයේ දත්ත පද්ධතියට ඇතුළත් කර තිබීමයි. ඔයාට මොවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා හෝ අදාළ බ්‍රාන්ච් එකකට පෞද්ගලිකව ගිහිලා මේ රැකියාව පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන්. මේ ක්‍රමයේ තියෙන වාසි ගැන අපි කතා කළොත් ප්‍රධානතම වාසිය තමයි මේක රජයේ ආයතනයන් නිසා මෙහි තොරතුරු 100%ක්ම නිවැරදි සහ විශ්වාසදායක වීම. මෙතනදී කිසිදු සේවා ගාස්තුවක් හෝ මුදලක් ඔයාගෙන් අය නොකරන එකත් මේ ක්‍රමේ තියෙන තවත් ලොකු වාසියක්. ඒ වගේම රජයේ ලියාපදිංචි ආයතන සමග පමණක් මෙයාලා ගනුදෙනු කරන නිසා ඔයාගේ රැකියා කිවිසුම සහ වීසා කටයුතු නීත්‍යානුකූලව සිදුවීමට ඇති අවස්ථාව ඉතාමත් ඉහළයි. දැන් අපි මේ ක්‍රමේ තියෙන අවාසි පිළිබඳව අවධානය යොමු කරොත් මේ ක්‍රමේ තියෙන ලොකුම වාසිය වන්නේ භාෂාවයි. මෙම රජයේ ආයතනවල බොහෝ කටයුතු සිද්ධ වන්නේ රුමේනියානු භාෂාවෙන් නිසා ඔයාට රුමේනියානු භාෂාව හරියට කතා කරන්න බැරි නම් මේ ක්‍රමය ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ වගේම මේක රජයේ ආයතනයක් නිසා යම් යම් ලියකියවිලි කටයුතු සහ ප්‍රතිචාර ලැබීමේදී පෞද්ගලික ඒජන්සි වලට වඩා තරමක් වැඩි කාලයක් ගත වීමට බොහෝ විට ඉඩකඩ පවතිනවා. මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙම ජාතික රැකියා නියෝජිත ආයතනයේ නිල වෙබ්සයිට් එකට අදාළ ලින්ක් එක දාලා තියෙනවා. ඔයාට පුළුවන් ඒ ලින්ක් එකට ගිහිල්ලා ඔයාගේ සිටි එක සිලෙක්ට් කරලා ඔයා ඉන්න සිටි එකේ තියෙන ජොබ් වේකන්සිස් පරීක්ෂා කරලා බලන්න. වීඩියෝ එකේ අවසානයට යන්න කලින් ඔයාලා හැමෝටම සංචාරයේ අපි අරගෙන එන සුවිශේෂී සේවාවක් ගැන මතක් කරන්න ඕනේ. රුමේනියාවේ ඉන්න ගොඩක් අය මගෙන් නිතර අහන දෙයක් තමයි රුමේනියාවේ ඉඳලා වෙනත් යුරෝපා රටක සංචාරය කරන්න හරි එහෙමත් නැතිනම් ලංකාවට යන්න එන්න හරි ටිකට්ස් බුක් කරන්නේ කොහොමද කියන එක. රුමේනියාවේ ඉන්න ඔයාලා හැමෝම දන්නවා රුමේනියාව කියන්නේ දැන් සම්පූර්ණ ෂෙන්ගන් රටක්. ඒ නිසා ඔයාලට කිසිදු කරදරයකින් තොරව යුරෝපයේ අනිකුත් සියලුම රටවල් වල සංචාරය කරන්න ඔයාලට අවස්ථාව ලැබිලා තියෙනවා. නමුත් ගොඩක් දෙනෙක් මේ ෆ්ලයිට්ස් ටිකට් සහ හොටෙල්ස් නිවැරදිව බුක් කරන්න දන්නේ නැති නිසා අවට තියෙන මේ යුරෝප රටවල් වලට සංචාරය කරන්න බැරුව අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. අන්න ඒ වෙනුවෙන් ඔයාලට සහාය වෙන්න අපි සංචාරයේ ට්‍රැවල්ස් නමින් අපේම සේවාවක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් අපේ මේ සංචාරයේ ට්‍රැවල් සරහා
ඔයාලට ලබාගත හැකි පහසුකම් ගැන කිව්වොත් යුරෝපයේ ඕනෑම ෂෙන්ගන් රටක සංචාරය කිරීමට අවශ්‍ය ෆ්ලයිට් ටිකට්ස් බුක් කර ගැනීම, ඔයාගේ බජට් එකට ගැලපෙන හොටෙල්ස් බුක් කර ගැනීම සහ රුමේනියාවේ ඉඳලා ලංකාවට යෑමට සහ ඒමට අවශ්‍ය ෆ්ලයිට්ස් ටිකට්ස් උනත් ඉතාමත් සාධාරණ මිලකට සංචාරයේ අපෙන් වෙන් කරවා ගන්න ඔයාලට දැන් අවස්ථාව තියෙනවා. මේ සියලුම දේවල් ඔයාගේ බජට් එකට ගැලපෙන විදිහට ඉතාමත් විශ්වාසවන්තව සහ විනිවිදභාවයකින් යුතුව අපෙන් කරගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ ස්ක්‍රීන් එකේ වැටෙන නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලා ඔයාට යන්න ඕන තැන සහ දිනයන් අප වෙත යොමු කරන එක විතරයි. එතනින් එහාට ඔයාට අවශ්‍ය සියලුම තොරතුරු සහ සහාය ලබා දෙන්න සංචාරී ට්‍රැවල්ස් අපි සූදානමින් ඉන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් රුමේනියාවේ රැකියාවක් හොයාගන්න පුළුවන් සාර්ථක ක්‍රම 7ක් පිළිබඳව ඔයාව සාර්ථකව දැනුවත් කරා කියලා මම විශ්වාස කරනවා. හැබැයි මතක තියාගන්න ජොබ් එකක් මාරු වෙන්න කලින් ඔයාගේ දැනට තියෙන කොන්ට්‍රැක්ට් එක සහ නීතිමය තත්ත්වය ගැන හොඳට හොයලා බලන්න. ඔයා දැන්ටමත් රුමේනියාවේ ජොබ් එකක් මාරු කරන නීතිමය ක්‍රමවේදය ගැන දන්නේ නැත්නම් මෙන්න මෙතන උඩින් වැටෙන ලින්ක් එක ක්ලික් කරලා ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරය ඔයාට දැනගන්න පුළුවන්. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ වීඩියෝ එකේදී සඳහන් කරපු සියලු වෙබ් අඩවි සහ රැකියා නියෝජිත ආයතන වල ලින්ක්ස් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ ලින්ක්ස් වලට ගිහිල්ලා අදම ඔයාගේ CV එක යොමු කරලා ඔයාගේ වෘත්තිමය අනාගතය වෙනුවෙන් මීළඟ පියවර තබන්න. මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න. ඒ වගේම රුමේනියාවට සහ යුරෝපයට එන්න ආසාවෙන් ඉන්න ඔයාගේ යාළුවෝ එක්කත් මේ වීඩියෝ එක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. මොකද ඔයා කරන එක ෂෙයා එකකින් තවත් කෙනෙකුගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. යුරෝපය ගැන සහ රුමේනියාවේ රැකියාව ගැන මේ වගේ තවත් වටිනා තොරතුරු දැනගන්න මගේ channel එක අදම subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඔයාව හම්බෙන්න එනකම් අදට ගිහින් එන්න. සුබ දවසක්.